පතොල 250ක් දාන්නේ. පතෝල මොකටද? පතෝල එපායි. ඇයි පතොල කෑල්ල කෑවෙන්නේ සෑහෙන කාලෙකින්? ගෙදර ෆ්‍රිජ් එකේ පතෝල ඉතුරුලා තියෙනවනේ. දාන්න එපායි. පතොල තිබ්බේ නෑ. පතෝල ගෙදර ෆ්‍රිජ් එකේ තියෙනවා. පතෝල දාන්න එපායි. මම එන්න කලින් ෆ්‍රිජ් එක බලලා ආවේ ලෝචි. පතොල තිබ්බේ නෑ. අයියේ පතොල 250ක් දාන්න. මමත්. දැන් ඔයාද ගෙදර යන්නේ මමද ගෙදර යන්නේ? මම දන්නවනේ ෆ්‍රිජ් එකේ තියෙන දේවල්. දාන්න එපායි. පතෝල තියෙනවා. මම ෆ්‍රිජ් එකේ එනකොට බලලානේ ආවේ. පතොල තිබ්බේ නෑ. අයියේ දාන්න. මමනේ දන්නේ ගෙදර තියෙන ඒවා. මම දැක්ක ෆ්‍රිජ් එකේ අදු දෙක් තියෙනවා. ගෙදර ගිහලා කාට කන්න දෙන්නද? පතෝල දාන්න එපායි. බොරුවට කියවන්නේ නැතුව කටවාගෙන ඉන්නවා ලෝචි. පණ්ඩිතනෝ එකසයි තිබ්බේ නැහැ කිව්වම අහනවා. මම ෆ්‍රිජ් එක බලලානේ ආවේ. අයියේ පතොල 250 500ම දාන්න. කියනවා. අටේ තමයි ඔක්කොම. ඇයි බලන්නේ? නෑ පප්පා මම මේ බැලුවේ මේ මොකක් හරි අවුලක්ද? නෑ අවුලක් නෑ මේ මම බැලුවේ මේ මොකක් හරි අවුලක් නම් කියන්න බබා. නෑ පප්පා මේ පතෝල ඉතින් පතෝල තියනවනේ. පතෝල තියනවද බබා? මොකද්ද මට කිව්වේ? පතෝල නෑ කිව්වනේ. මට අර මිනිස්සු ඉස්සර අර කඩකාරුවෝ අර පිස්සු බලන් ඉන්නතර කොහොමද කෑගන්නේ? පණ්ඩිතයෝ ඉන්නවා. ඔව් ඉතින් ලෝකේ ලොකුම පණ්ඩිතයා මමනේ. පතෝල ගන්න එපා කියලා ගත්ත පතෝල 500ම. දැන් ඉතින් පතෝල හිටවනවා. ගෙදර ෆ්‍රිජ් එකේ තියෙනවා මම දන්න තියකෝ. ගෙදර උයන කෑලි මම කිව්වා පතෝල ගන්න එපා කියලා. රුපුඩු වැඩි බර ගෑනු හැරි. අර එළවලු විකුණු මිනිස්සුයි කොහොමද හැරි බැලුවොත්. Morning baba. Morning. බබා මේ අහන්නකො අපි අද දවල්ට එළියට ගිහින් කමුද? නෑ ඕනේ. ඒ මම වෙලදී. ආෂා එහෙනම් අවුලක් නෑ ඉතින්. මම බැලුවේ ඉතින් අද දවල්ට එළියට ගිහිල්ලා ෆිල්ම් එකකුත් බලලා දවල්ට කාලා ගෙදර ඉන්න කියලා. කමන්නේ අපි රැයට ගිහිල්ලා හරි එළියෙන් කමු වෙනවා. ඒ ඕනිත් නෑ. ඒ මොකද? මම රැයට තිව්වා. ෂා මාරුනේ. හරි කමන්නේ. එහෙනම් අපි වෙන දවසක යන්න. අද එහෙනම් අපි ගෙදර ඉඳන් ඔයා ඉව්ව කැමරාසට කමු. ඔයා ඉතින් මොනවද ඉව්වේ කියන්නකෝ. බත්.